සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඇත්තටම ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීම සඳහා අපේ Knowledge TV නාලිකාව ඔස්සේ සහ Facebook සමාජ මාධ්‍ය ඔස්සේ දැයේ දූ දරුවන්ට දැනුම ආකල්ප කුසලතා වර්ධනය කර ගැනීම සඳහා අපි ඔවුන්ට දැනුම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අපේ YouTube නාලිකාව සමග නිරන්තරයෙන්ම රැඳී සිටිමින් ඔබ දැනුමෙන් යාවත් කාලීන වෙන ලෙස අපි ඔබට මතක් කරනවා. අම්මේ තාත්තේ මේ දුවා දරුවන්ට කියලා දෙන්න භාෂාව කොහොමද අපි භාවිත කරන්නේ කියලා. අපි බලමු මේ දෙමළ භාෂාව කොහොමද අපි මතකයේ රඳවා ගන්න පාඩම් කරලා. අපට ප්‍රශ්න වචන දෙකක් සහ වාක්‍ය දෙකක් දෙමළ භාවිතයේදී අපට අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ශිෂ්‍යත්ව විභාගයේදී අපට සාමාන්‍යයෙන් අපි පාසලේදී පාවිච්චි කරන වචන, ඒ වගේම නිවසේදී පාවිච්චි කරන වචන අපිට ප්‍රයෝජනට ගන්නට සිද්ධ වෙනවා. අපි බලමු දුවේ පුතේ මේ අපි පාඩශාලේ පාසල ඊට පස්සේ මයිදානම් පිට්ටනිය පේනෙයි පෑන පෙන්සිලෙයි පැන්සල වෙන්කට්ටි හුණුකූර කරුට්පලෙහි කළු ලෑල්ල මෙන්න මේ වගේ අවස්ථා ආසිරියර් ගුරුතුමා වහුප්පු පන්තිය වහුප්පාසිරියර් පන්තිභාර ගුරුවරයා නැවත බලමු අපි දෙමළ භාෂාව අධ්‍යයනයට දුවේ පුතේ නිරන්තරයෙන්ම භාෂාව අපි භාවිතයට ගත යුතුයි. එහිදී දෙමළ භාෂාව ඉතාමත්ම වැදගත් භාෂාවක් වෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලැබෙනවා දෙමළ වචන දෙකක් සහ වාක්‍ය දෙකක්. ඒ වගේම ඉංග්‍රීසි වචන දෙකක් සහ වාක්‍ය දෙකක් ලියන්න එනවා. ඒ ලකුණු ටික දුවේ පුතේ අපට ලේසියෙන්ම ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න නැවත වතාවක්. වෙන්කට්ටි හුණුකූර පාඩශාලේ පාසල ආසිරියර් ගුරුවරයා වහුප්පු පන්තිය පන්තිභාර ගුරුවරයා වහුප්පාසිරියර් හොඳට පාඩම් කරගන්න දුවේ පුතේ. වහුප්පාසිරියර් පන්තිය වහුප්පු වෙන්කට්ටි හුණුකූර කරුට්පලෙහි කළු ලෑල්ල කදිරෙයි පුටුව මේසෙයි මේසය මෙන්න මේ වගේ වචන ආසිරියර් ගුරුවරයා අධිපර් විදුහල්පතිවරයා තංගෙයි නංගි තම්බි මල්ලි අන්නා අයියා අක්කා අප්පා තාත්තා අම්මා වගේ වචන නිරන්තරයෙන් අපි පාඩම් කර ගැනීමේදී දෙමළ භාෂා දැනුම අපට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒත් එක්කම අපට කියන්න පුළුවන් දුවේ පුතේ අපි නිරන්තරයෙන්ම පාවිච්චි කරන වචන ශිෂ්‍යත්ව විභාගයේදී අපෙන් අහනවා. ඒ වගේම වතුර තන්නීර් තේ වතුර තේනීර් තන්නීර් තේනීර් කොහේද යන්නේ අංගේ පෝංග ඉංගේ වාරුංගල් මෙහෙ එන්න අංගේ පෝංගල් අරහෙට යන්න උල්ලේ වරලාමා ඇතුළට එන්නද පුතේ උල්ලේ කියන්නේ ඇතුළට වෙලියේ පෝංගල් එළියට යන්න වෙලියේ පෝහලාමා එළියට යන්නද වෙලියේ එළියට පිටතට පෝංගල් යන්න පෝහලාමා යන්නද උල්ලේ වරලාමා ඇතුළට එන්නද උල්ලේ වාරුංගල් ඇතුළට එන්න වෙලියේ පෝංගල් එළියට යන්න එනදු පුත්තහම් මගේ පොත එනදු කදිරෙයි මගේ පුටුව එනදු පේනෙයි මගේ පෑන එනදු පෙන්සිලෙයි මගේ පැන්සල නිතර මේ වීඩියෝවන් අපේ Knowledge TV YouTube නාලිකාව හරහා
ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දැනුම නිරන්තරයෙන්ම බෙදා ගන්නට අපේ YouTube නාලිකාව හා ඒකරාශී වෙන ලෙස අපි දැයේ දුවා දරුවන් ඔබට මතක් කර සිටිනවා. හොඳයි දුවේ පුතේ, නැවත බලමු අපි කොහොමද අපි මතක තබා ගන්නේ? පුත්තහම් පොත, පුත්ත හංගල් වුණාම පොත් වෙනවා. එරුමෙයි පන්මෙයි, එරුමෙයි ඒක වචන, පන්මෙයි බහු වචන. ඒක වචන සහ බහු වචන භාවිතයේ දෙමළ භාෂාවේදී අපි ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ නිසා දුවේ පුතේ නිතරම අපි පාඩම් කරගන්නවා සෝරු බත්, තන්නීර් වතුර, සෝරුබත්, පාට්සෝරු කිරිබත්, පාට්සෝරු කිරිබත්, වානම් අහස, වානම් අහස. සත්වනාම ගත්තොත් සිංගම් සිංහයා, කුදිරෙයි අස්වැයා, පෝනෙයි පූසා, නායි බල්ලා, යානෙයි අලියා, යානෙයිහල් අලි බහුවචන වෙනවා. යානෙයි යානෙයිහල්, පූනෙයි පූනෙයිහල් බහුවචන වෙනවා. නායි නායිහල්, නායි බල්ලා, නායිහල් බල්ලෝ. නිතර ඔබ පාවිච්චිට ගන්න දුවේ පුතේ අපේ දැනුම සහ එකතු වෙන්න දැනුම සමගින් දිනපතා අපේ YouTube නාලිකාව subscribe කොට තබා ගන්නා ලෙස මතක් කරනවා. වීඩියෝව අනිත් යාළුවන්ටත් ෂෙයා කරන්න, හොඳට මතකේ තබා ගන්න. ඔබට අපේ මේ නාලිකාව රාශිසත්ත්ව විෂයන් පහේ විෂය කරුණු වගේම තුන ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉන්නහාට යන තෙක් විෂය කරුණු දෙමළ සිංහල ආදී භාෂාවන්ගෙන් ඔබට දැනුම බෙදා දීමට බලාපොරොත්තු වෙනවා. නැවත නැවත අධ්‍යයනය කරමින් ඔබගේ ජීවිතේ ඵලදායී ජීවිතයක් බවට පත් කරගන්න කියලා ආරාධනා කරනවා.